අයිබෝවන් අද මම ඔයාලට පලා වර්ගයක් හඳුන්වලා දෙන්න යන්නේ අලුතින්. අපි ඉතින් අපේ ජීවිතයේ හැම අවස්ථාවකම වගේ ආහාර ගන්නවලට එකතු කරගන්නවනේ පලා වර්ගයක් අනිවාර්යයෙන්ම. ඒ වගේ අදත් මම රසවත්ම ගුණදායක පලා වර්ගයක් තමයි හඳුන්වලා දෙන්න යන්නේ. ඒ තමයි ඇතැම් පළාත්වල නම් කියනවා මේවට කුරිඤ්ඤං කොළ කියලා. මේවා වැල් වශයෙන් තමයි යන්නේ. ඇතැම් පළාත්වල තිත්තා ගුණ කියලා කියනවා. තිත්තා ගුණ කියන්න හේතුව තමයි මේ කොළ කඩපුවාම කිරි වගේ එනවා, තිත්ත රසකුත් තියෙනවා. දැන් මම මේ කුරිඤ්ඤං කොළ ටික සෝදගෙන ආවා. දැන් ඉතින් මේ කොළ ටිකේ වතුර බේරුණාට පස්සේ සිහින්ව ලියා ගන්න තමයි තියෙන්නේ. මේ කොළවල තියෙන විශාල ගුණාත්මක භාවයන් ගොඩාක් තියෙනවා. ඒ වයින් මම දෙක තුනක් කියන්නම්. අර්සස් රෝග තියෙන අයට, පිළිකා වගේ තත්ත්ව තියෙන අයට, ඇඟේ විස ගතිය, කැසීම් වගේ තියෙන ඒ වගේ අයට හොඳයි. ඒ වගේම යකඩ බහුල ආහාරයක්, ඒ වගේම තමයි මූණේ කුරුල ඇති වෙන අයට හොඳයි. ඒ වගේ ලෙඩ රෝග රාශියකට වටිනා කියන පලා වර්ගයක් තමයි, ගුණ දෙන පලා වර්ගයක් තමයි මේ කුරිඤ්ඤං කොළ මැල්ලුම කියන්නේ. මේක මැල්ලුම වශයෙන් කන්න පුළුවන්, සම්බෝලයක් විදිහට කන්නත් පුළුවන්. මම ඉතින් තිත්තයි කියන නිසා චූටි දෝනි කන එකක් නෑ කියන හිතලා මම මැල්ලුමක් තමයි හදාගන්න හැදුවේ. ඉස්සර වෙලා මේ ටික සිහින්ව ලියාගෙන ඉමු. මම මේ මැල්ලුම් එක ලියාලන අතරේ අපේ ගේ ඇතුළට අමුත් එක්ක ඇවිත් ඉන්නවා. ඔය බලන්නකෝ. එයාට මං හැමදාම එළියේ කුරුල්ලන්ට කන්න බත් දැල්ලක් හදලා ඒකට හැමදාම බත් දානවා. අද ඉතින් මට පොඩි අතපසුවීමක් නිසා ඒකට බත් දාන්න අමතක වුණා. ඒ නිසා දැන් මේ ලීම් පැටිය ගේ අස්සට ඇවිල්ලා කෑම හොයනවා. බලන්නකෝ ගේ හැමතැනම ඇවිද හොයන හැටි පව්. දැන් මම මේ කොළ ටික සිහින්ව ලියාගෙන ඉවරයි. දැන් ඒකට පොල් ස්වල්පයක් එකතු කරගන්නවා. රතු ලූණු, අමු මිරිස්, ඇතැම් අය නම් උම්බලකඩත් එකතු කරගන්නවා. උම්බලකඩ ගොඩක් වෙලාවට එකතු කරගන්නේ සම්බෝලි හදන වෙලාවට තමයි. කහ කුඩු ස්වල්පයකුත් එකතු කරගත්තා. ලුණු ස්වල්පයකුත් එකතු කරගත්තා. ඊපස්සේ දැන් මෙය උඩින් කලවම් කරලා ලිප තබා ගන්න තමයි තියෙන්නේ. ඉතින් අපේ රේන්බෝ රෝස් YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මේ වගේ රස පලා වර්ග, ආහාර වර්ග, vlogs එහෙම ගේනවා. ඒකට ඔයාලා මේ subscribe කරලා ගියා තියාගත්ත ගමන් notification වලට පෙන්නනවා ඔයාලට. දැන් මම මේ පලා වර්ගයේ මුලින් කලවම් කරගත්තට පස්සේ ලිප තබා ගත්තා. ලිප තබාගෙන විනාඩියක් දෙකක් විතර සාමාන්‍යයෙන් කොළ ටික රත් වෙගෙන ඉන්නකොට ලිපෙන් බා ගන්න ඕනේ. නැත්තම් මේ කොළවල තියෙන ගුණාත්මක බව නැති වෙනවා. අපිට අවශ්‍ය ගුණාත්මක බව අපිට ලබා ගන්න බැරි වෙනවා.
දැන් ඉතින් මේ හදපු රස මැල්ලුම් එක රෙඩි. දැන් ඉතින් කාලම් බලන්න ඕනි කොහොමද කියලා. මම නම් හිතුවේ ගොඩාක් තිත්ත රස ඇති කියලා. ඒත් චුට්ටක්වත් තිත්ත නැහැ. රසයි. සාමාන්‍යයෙන් කෝප්පකොළ මැල්ලුම් වල එන රසට සමාන රසක් තමයි තියෙන්නේ. මම ආයෙත් වෙලාවක ඔයාලට කෝප්පකොළ මැල්ලුමක් හදන විදිය කියලා දෙන්නම්. එතකන් අලුත් vlog එකකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක් වේවා.